හරි. දැන් සුබ දවසක් හැමෝටම. එහෙනම් අදත් ඔන්න 2025 A level combined maths paper එකේ අපි අනුකලනයේ ගැටලුව සාකච්ඡා කරන්න යන්නේ. අනුකලන ගැටලුවේ A කොටස සාකච්ඡා කරන්න යන්නේ. ඊට B කොටස තව වීඩියෝ කරනවා, C කොටසට තව වීඩියෝ එකක් කරනවා. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වුණාමත් ඒක බලන්න හිතෙන්නේ නැහැ ඔයාලට. හරි. ඒක නිසා ටිකක් දිගට යන ගණන් තියෙන්නේ. ඒතරයි මීට කලින් අපි ත්‍රිකෝණමිතිය ගැටලුව ABC කොටස් 3 අපිට වීඩියෝ 3ක් කරලා තියෙනවා. හරි. හරි. මෙහෙම කතාවක් කියන්නේ. අනුකල වර්ගමූල x බෙදීම එක ඍණ k වර්ග x dx අග යන්නේ කියලා කියන්නේ. k කියන්නේ රියල් නම්බර් එක තාත්වික සංකලන. k i t r කියලා තියෙන එකයි. හරිද? උදේ මේ ලවයේ තියෙන්නේ වර්ගමූල අගයක්. හරි. ඒතර මෙතන x ඉන්නවා dx. හරි. එහෙනම් මේක අපිට ආදේශයක් හරහා යන්න තියෙනවා. හරි. මොකද වර්ගමූල තියාගෙන මේක බින්න බාක් කඩන්න අමාරුයි. හරි. මෙහෙමයි. right. එතකොට මෙයාගේ මාත්‍ර 1යි මෙතන මාත්‍රේ භාගයක් ඉන්නේ නැහැ. හරිද? එතකොට අපි මෙතනදී ආදේශයක් දානවා වර්ගමූල x සමානයි u කියලා දාන්න. හරිද? එහෙනම් වරක් අවකලනය කරොත් du බෙදීම dx සමානයි භාගයයි වර්ගමූල x නේද? අවකලනය කියලා කියන්නේ වර්ග හරි වර්ගමූලය කියලා කියන්නේ දෙකෙන් එක ඉබලනේ. භාගයයි x වල භාගය එකක් ගියපු දෙන ඍණ භාගයයි. එහෙනම් du බෙදීම dx සමානයි මේක ලියන්න පුළුවන් 1යට වර්ගමූලය x කියලා. හරි. එතකොට එහෙනම් මෙතනින් අපිට dx සුත්ත කරලා ලියන්න පුළුවන් මෙහෙම. මොකද්ද? 2යි මූල x du කියලා. එහෙනම් පුතේ අපි දන්නවා dx සමානයි 2යි මූල x කියලා කියන්නේ කවුද? u. 2යි u du. හරිද? එහෙනම් අපි අර අනුකලනයේ පාවිච්චි කරනවා මෙහෙම. i සමානයි කියලා ගමු. වර්ගමූල x බෙදීම 1 ඍණ k වර්ගය x dx යයි ගනිමු. එතකොට අපි ගණන හදන්න ලේසි. හරි. එහෙනම් පුතේ i සමානයි වර්ගමූල x වලට තමයි අපි u දැම්මේ. එහෙනම් 1 ඍණ k වර්ගය වර්ගමූල x කියන්නේ u නම් x කියලා කියන්නේ u වර්ගය. එහෙනම් x කියන්නේ පුතේ u වර්ගය. dx කියලා කියන්නේ 2u du. හරිද? එහෙනම් i සමානයි මේක 2u ගෙන් වැන්නොත් 2u u ගෙන් වැන්නොත් 2u වර්ගය 1 ඍණ k වර්ගය u වර්ගය කියන එක පුතේ මම මේක හරි ගස්සනවා මෙහෙම මේක ලියනවා 1 ඍණ ku සෙට් එකකින් වර්ගය කියලා. එහෙනම් du. එතකොට අපිට හරය කඩන්න පුළුවන් වර්ග දෙක අන්තරේ සාධක වලට i සමානයි 2u වර්ගය 1 ඍණ ku වතාවක් 1 ධන ku du. එතකොට මේක අපි භින්න භාග කරලා ගන්න ඕනේ. හරි. මේක අපි භින්න භාග කරලා ගන්න ඕනේ. හරයේ මාත්‍රය u ur කියන්නේ 2යි ලවයේ මාත්‍රය සමානයි. එහෙනම් අපි මේවල් ලියන රටාවක් තියෙනවා. හරි. එතකොට හරයේ මාත්‍රය ලවයේ මාත්‍රයට සමානයි නම් අපි ඔක ලියන්නේ මෙහෙමයි. 2u වර්ගයේ බෙදීම අපි ගන්න ඕනේ 1 ඍණ ku 1 ධන ku කියලානේ. 1 ධන ku නේ. ඔක සාධක හරි. ඔක භින්න භාග කරද්දී මුලින්ම අපි නියතයක් කියලා අපි නියතයේ k නේ අපි c කියලා ගමු. දැන් k පදයක් ඉන්නවනේ. ඊළඟ c ධන a බෙදීම මෙන්න මේ සාධක දෙක. 1 ඍණ ku b බෙදීම 1 ධන ku. හරිද? ඉතින් පස්සේ මෙතන පුතේ සුළු කරොත් එහෙම 2u වර්ගයට 1 ඍණ ku 1 ධන ku. ඉතින් මෙතන ආයේ පොදු වරක් කරන් සුළු කරොත් එහෙම මොකක්ද දෙන්නේ? 1 ඍණ ku 1 ධන ku. එතකොට මෙතන සුළු වෙන්නේ c ගෙන් ගුණ වෙන්න ඕනේ 1 ඍණ ku 1 ධන ku. හරිද? මෙයාට මෙයා කැපුණොත් a ගෙන් ගුණ වෙන්න ඕනේ 1 ධන ku. හරි. මෙතන b ගෙන් ගුණ වෙන්න ඕනේ 1 ඍණ ku. හරි. දැන් උතේ අපි සේනම් කලින් ABC නියත ටික හොයාගෙන ඉන්න ඕනේ. හරිද? එහෙනම් මේ සමාන හරය සමාන හරයට අයින් කරොත් ලවයේ සමාන කරලා අපිට නියත ටික හොයන්න පුළුවන්. හරි. එතකොට මෙතන බහුපදයක් ගොඩනගෙනවා c වතාවක් 1 ඍණ ku 1 ධන ku. ධන a වතාවක් 1 ධන ku b වතාවක් 1 ඍණ ku. සමානයි එතන 2u වර්ගය. අපිට මුලින්ම c හොයන්න පුළුවන් නේ. එහෙම ගන්න පුළුවන්.
u වෙනුවට ආදේශ කරන පුතේ 1 යට k කියලා හිතන්නකො. u වෙනුවට 1 යට k දාපු ගමන් මෙතන 1 යට k කියලා ගැබලා ගිහිල්ලා මෙතන එකක් ඇවිල්ලා එකෙන් ගියා බිඳුවක් කියලා මේ සෙට් එකම බිඳුවක් වෙනවා. මෙතන දැම්මම u වෙනුවට 1 යට k. ඒතකොට k ට k කැපිලා ගලා 1 එකක් ගියාම බිඳුවක් ඇවිල්ලා එතන b අයින් වෙලා යනවා. මෙතන දැම්මොත් 1 යට k දාපු ගමන් k කැපිලා ගියා 1 1 2 එතන මොකද 2 සමානයි. එතෙන්ටත් 1 යට k ආස කරොත් 1 යට k වර්ගයක් එනකොට 2 යට k වර්ගයක් එනවා. දැන් අපි මුලින්ම a හොයන්න ආදේශ කරන මොකද්ද? u සමානයි පුතේ දෙකෙන් u සමානයි 1 යට k ආදේශ කරමු. ඒතර මේ c එක මේක බිඳුවක් වෙනවා. මෙතන පුතේ a වතාවක් 1 ධන k වතාවක් u කියන්නේ 1 යට k. b වතාවක් 1 ඍණ k වතාවක් මොකද 1 යට k. 2යි මෙතන 1 යට k වර්ගය. මේකට මේ කැපෙනවද 2i a. එතකොට 2i a සමානයි. මෙතන බිඳුවයි මෙතන 2 යට k වර්ගය. එතකොට දෙක දෙක කැපලා ගියොත් a සමානයි 1 යට k වර්ගය. පස්සේ u සමානයි පුතේ ආස් කරනවා ඍණ 1 යට k. එතන මෙතන ඍණ 1 යට k දාපු ගමන් k කපාන ගිහිල්ලා මෙතන බිඳුවක් වෙනවා. මෙතන බිඳුවක් වෙනවා. මෙන්න b ගේ උත්තර හොයන්න පුළුවන්. හරි. ඊපස්සේ ආස් කරනවා u සමානයි ඍණ 1 යට k විට. c අර කොටස පුතේ බිඳුවක් වෙනවා. මෙතෙන්ටත් ඍණ 1 යට k දාපු ගමන් a වලත් බිඳුවක් ඉදලා එන්නේ. මෙතනනේ b වතාවක් 1 ඍණ k u වල දාන පුතේ ඍණ 1 යට k. සමානයි 2යි u කියන්නේ ඍණ 1 යට k වර්ගය. එතකොට මෙතනම මේක මේ කැපිලා ගියොත් මෙතන ඍණ ධන වෙලා 2යි b. 2යි b සමානයි 2 යට k වර්ගය. දෙක දෙක කැපිලා ගියොත් b සමානයි එතනත් එන්නේ 1 යට k වර්ගය. ඊට c හොයන්න පුළුවන්. හරි. c හොයන්න පුළුවන් අපිට මෙන්න මෙතන වර්ග පදයේ සංගුණක සලකලා. කාගේද? u වර්ගේ සංගුණ සම. දැන් මෙතන u වර්ග පදයක් එනවද? නැහැ. මෙතන u වර්ග පදයක් එනවද? නැහැ. එතකොට පුතේ u වර්ග පදයක් එන්නේ මෙන්න මෙතන k වර්ගයේ u වර්ගේ ඍණ. හරි. එතකොට ඒක c ගෙන් උනකොත් c වතාවක් ඍණ k වර්ගේ u වර්ගේ. මේ පැත්තේ තියෙන u වර්ගේ සංගුණක කීයද? 2යි. හරි. එතකොට අන්න එතනින් අපිට පුළුවන් c හොයන්න. පුතේ මම අර පැත්ත බෝඩ් එකේ මකනවා. හරි. ඔයාලා වීඩියෝ නතර කරලා හිමිට වැඩි කරලා යන්න. රයිට්. එහෙනම් එතනින් ගන්න පුළුවන් පුතේ ගුණ කරලා කවුද? c ඍණ ku ධන ku මුල වෙන්න ඕනේ. c වතාවක් ඍණ ku ධන ku අර පැත්තේ තියෙන u වර්ග පස්සේ සංගුණ කරපේ 2u වර්ගය. ඊට පස්සේ c වතාවක් ඍණ k වර්ගයේ u වර්ගය සමානයි 2u වර්ගය. u වර්ගය අයින් වෙලා ගියොත් අපිට තනින් c කියන නියතය ලබන්න පුළුවන්. ඍණ 2 යට k වර්ගය කියලා. ඍණ 2 යට k වර්ගය කියලා. රයිට්. එතකොට ඉතින් අපිට මෙන්න මේ ප්‍රකාශය ආයෙත් ලියලා අපිට මේක අනුකලනය කරලා ගන්න පුළුවන්. රයිට්. ඒතකොට අපි ගාව තියෙන්නේ මෙන්න මේක. මොකද්ද? අනුකල 2u වර්ගයට 1 ඍණ ku 1 ධන ku du ඕක සමානයි c කියලා කියන්නේ පුතේ ඍණ 2 යට k වර්ගය. a කියලා කියන්නේ 1 යට k වර්ගය. k වර්ගය 1 ඍණ ku. p කියලා කියන්නේ 1 යට k වර්ගය. 1 ධන ku. රයිට් 1 ධන ku. ඔන්න ඔය තත්ත්වෙට දැන් බින්න බක් වෙලා තියෙනවා. පුතේ අර අනුකලනය කරන්න තියෙන්නේ. එහෙනම් දෙපැත්තම u විශේෂයෙන් අනුකලනය කරන්න තියෙන්නේ. එතකොට මේක සමානයි. මේක ලියන්න පුළුවන් එතකොට පුතේ ඍණ 2 හරි අනුකල ඍණ 2 යට k වර්ගයේ du ධන මෙතන 1 යට k වර්ගය අනුකල 1 යට 1 ඍණ ku du 1 යට k වර්ගය අනුකල 1 යට 1 ධන ku du. රයිට්. එතකොට මෙතන u පද නැහැ නේද? එහෙනම් එතන අනුකලණයෙන් ලැබෙන්නේ පුතේ u. රයිට්. u. හැබැයි මෙතන අනුකලනයක් හදා ගන්න ඕනේ. හරයේ අවකලනය අපිට ලවයේ හදන්න පුළුවන්. හරි. ku ගේ අවකලනය හරි ඍණ ku ගේ 1 ඍණ ku ගේ අවකලනය ගත්තොත් එහෙම එකේ බිඳුවයි ඍණ ku ගේ අවකලනය ඉන්නේ ඍණ k. නම් උඩට ඍණ k පදයක් දාලා මෙතනින් k ඝණයක් කරලා අපි මෙතන ඍණ කරමු. හරි. එතකොට ආයෙ තිබ්බ තත්ත්වේ උදා වෙනවා. මේකත් ඒ රටාවෙම තියෙනවා. හරි. එහෙනම්
අපිට මේක ගන්න පුළුවන් අනුකල ඍණ 2යි k වර්ග උත්තර එකවරම ලියමු එකවර. එහෙනම් මෙතන ඍණ කරලා හරිද? ඍණ කරලා උඩින් ඍණ k එකක් දාන්න. ඒ කැපෙන්න යටින් k එකක් දාන්න මෙතන k ගණයක් එනවා. හරි. එතන ඍණ k එකක් වෙනවා. 1 ඍණ ku tu. හරි. ඍණයි ඍණයි ගුණලක් දාන වෙනවා ආයෙත් k ගණයෙන් k කරනවා k වර්ගයක් වෙනවා. තිබ්බා වගේම තමයි. හරි. ධන මෙතනත් උඩට 1 යට 1 ධන k ගණය මෙතෙන්ට k පදයක් දාලා 1 ධන ku දානවා. හරි. ආයෙත් k ගණයෙන් k ගණන් k වර්ගයක් වෙනවා. හරි. උතර තිබ්බොත් එරෙම හරි. තිබ්බත් සබ් ප්‍රකාශය මාත් ලැබෙනවා. හරි. එතකොට අනුකලනය කරොත් එහෙම u විශේෂයෙන් මෙතන එන්නේ ඍණ 2 u යට k වර්ගය. එතන එන්නේ ඍණ 1 යට k ගණය. හරි. ඍණ 1 යට k ගණය. පස්සේ මෙතන ඉන්නේ හරය අවකලන පුතේ ලවයේ තියෙනවනේ එහෙනම් ඔක ලියන්න පුළුවන් ln කියලා. ln ලඝු 1 ඍණ ku. ධන 1 යට k ගණය. මේකත් ලියන්න පුළුවන් ලඝු 1 ධන ku. c අභිමත නියතයක්. c අභිමත නියතය. ඉතින් උත්තරේ මෙහෙම තිබ්බත් ලස්සන දැන් මේකට හරි ගස්සන්න පුළුවන් පුතේ. මෙන්න මෙතනින් 1 යට k ගණයක් ගන්නවා පිටට. මෙන්න මෙයා මුලින් ලියනවා. ඊට පස්සේ මේ ලඝු අඩු කිරීම බෙදීමක් කියලා ලියන්න පුළුවන්. හරි. ඍණ 2 u යට k ගණය. හරිද? 1 යට k ගණයක් ගන්න අපිට. ඊයින් පස්සේ 1 යට k ගණයක් ගත්ත ගමන් වරහන් තුල ඉදිරි වෙන්නේ ln 1 ධන ku. 1 ධන ku ඍණ ln 1 ඍණ ku. ඍණ ku ධන c. හරි. එතකොට අපිට පුළුවන් මෙහෙම කරන්න ඉතින් සමානයි ඍණ 2u යට k ගණය. ධන 1 යට k ගණය. ln ඒක ලියන්න පුළුවන්. එතකොට අඩු කිරීම බෙදීමක් කියලා ලියන්න පුළුවන්. 1 ධන ku බෙදීම 1 ඍණ ku. 1 ධන ku බෙදීම 1 ඍණ ku. දැන් මේ u කියලා ගත්තේ මොකද්ද? මූල x නේ. එහෙනම් අපි u වෙනුවට මූල x ආදේශ කරනවා. හරි. මේ ධන 100ක යන්න පුතේ. හරිද? එහෙනම් ඍණ 2යි. එතන u කියලා ගත්තේ මූල x. බෙදීම k ගණය. k යට k ගණය. ln 1 ධන k මූල x කියන හරි. k මූල x. හරි. k මූල x බෙදීම 1 ඍණ k මූල x ධන c. හරි. මේ නිසා ඔය කියපු අනුකලනේ මොකද්ද? වර්ගමූල x බෙදීම 1 ඍණ k වර්ග x dx අනුකලනය කරනකොට පුතේ මෙන්න මේ උත්තරේ නේද? මොකද්ද? ඍණ 2යි වර්ගමූල x යට k ගණය 1 යට k ගණය ln 1 ධන k මූල x බෙදීම 1 ඍණ k මූල x. නම් තව පොඩ්ඩක් මේක මොඩිෆයි කරන්න පුළුවන්. 1 යට k ගණයක් ගන්න පුතේ පිටට. හරි. 1 යට k ගණයක් ගත්තොත් පිටට ඍණ 2යි මූල x ධන ln 1 ධන k මූල x 1 ධන k මූල x ධන c කියලා ලියන්න පුළුවන්. c කියන්නේ අභිමත නියතයක්. එහෙනම් ඔහොමයි පුතේ අනුකලනයේ ගැටලුවේ a කොටස තීරණය වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් ගැටලුවේ b කොටස මම සාකච්ඡා කරනවා. කොටස් වශයෙන් ලස්සන අනුකලනයක් තියෙනවා.